අපිට දෙවියන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න පුළුවන් නම් ඒක මොන තරම් වාසනාවක්ද. අද දේව වචන අපිට ආරාධනා කරන්නේ උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්න. මේ එම්මාවුස් ගමනේ අවසාන කොටස තේරුම හැංගිලා තියෙන එහෙමයි. මේ එම්මාවුස් ගමනේ ඒ හම්බෙච්ච දෙදෙනාගෙන් එක්කෙනෙක්ගේ නම විතරයි තියෙන්නේ, ක්ලියෝපාස්ගේ නම විතරයි. හැබැයි මේ ක්‍රියාපොත ලියනකොට ඇයි අනිත් කෙනාගේ නම සඳහන් කරේ නැත්තේ? ඒක ඇයි හංගලා තිබ්බේ? ඒ ගත්කතුවරු කියනවා එතනට මේ පොත කියවන කෙනා තමන්ගේ නම දාගත යුතුයි කියලා. ස්වාමීන් වහන්සේත් එක්ක ගමන් කරන කෙනා, ස්වාමීන් වහන්සේත් එක්ක අත්දැකීමක යන කෙනාට විතරයි සාක්ෂි දරන්න පුළුවන්. එහෙම නැති වුණොත් අර ගෝලියෝ වගේ බැදපු මාළු කැල්ලක් දෙයි ඇත්තටම මේ අවතරයක්ද හොල්මනක්ද කියලා පුලුට දීලා බලයි. අපේ ජීවිතේ අපි එදා මෙදා තුර කරන්නේ මේ වගේ පරීක්ෂා නෙමේද? ඒ නිසා වෙනස් වෙමු, සාක්ෂි දරමු, විශ්වාස කරමු.